මේ මිනි ඔලුවයි ඇටකටු දෙකයි. මේකට කියන්නේ ස්කල් ඇන්ඩ් බෝන්ස් කියලා. ඒ ස්කල් ඇන්ඩ් බෝන්ස් කිව්වහම ඔයාලට මතක් වෙන්නේ මොකද්ද? පයිරේට්ස්ලා උහුණු කොල්ලකාරයෝ. මේ අය සොහොන් වගේක් නේද? සොහොන් වගේ. සුද්දන්ගේ කාලේනේ. මේ මේක තියෙන සමාන කරලා නේ. ඒක පේන්නේ නැහැ මේ මැකිලා තියෙන. ඈ? මැකිලා තියෙන. මේ මැකිලා කියන්නේ හොයන්න නැද්ද? මේ Pirates of the Caribbean. අම්මට සිරි. ඒක මේ ස්කල් ඇන්ඩ් බෝන්ස් මේ සයින් එකනේ. ඔව් ඒකට Pirates of the Caribbean. මෝඩු මංකොල්ලා. ඒක නක් තියෙනවා. දන්නවද ස්කල් ඇන්ඩ් බෝන්ස් කියන්නේ මොකක්ද? සීක්‍රට් සොසයිටි එක. ඉලුමිනාටි ලගේ එකම කෑල්ලක් මේ මිනි ඔලුවයි ඇටකටු දෙකයි. මේකට කියන්නේ ස්කල් ඇන්ඩ් බෝන්ස් කියලා. ඒ ස්කල් ඇන්ඩ් බෝන්ස් කිව්වහම ඔයාලට මතක් වෙන්නේ මොකද්ද? පයිරේට්ස්ලා උහුණු කොල්ලකාරයෝ. මේවා හම්බ නෙවි. මේවා ඇමරිකාවේ වෙනම සීක්‍රට් සොසයිටි එකක් තියෙනවා මේ ස්කල් ඇන්ඩ් බෝන්ස් කියලා. ජෝර්ජ් බුෂ් ෆැමිලි එක අයිති ඔන්න ඔය ස්කල් ඇන්ඩ් බෝන්ස් කියන සීක්‍රට් සොසයිටි එකට. දැන් මේවා මේ හම්බ නෙවි කියලා එක තමයි අපි කියන්න හදන්නේ. දැන් මේකෙන් කියවෙන දේ අපි දන්නේ නැහැ. මේක ට්‍රාන්ස්ලේට් කරනකොට මේක ගොඩක් මැකිලා තියෙන්නේ මේ අවපහගෙන්නilla. දැන් මේ ඔක්කොම වලලා තියෙන්නේ මේ ජෙනරල්ස්ලා කොහරි මේ හයි රෑන්ක් ඔෆිසර්ස්ලා මොකක් හරි වෙන්නේ නැති මිලිටරි වල හිටපු හෝ පාලකයේ කාලේ හිටපු පෘතුගීසි කාලේ. මොකද මේ කෝණේශ්වරම් කෝවිල ඒකේ ගහලම තියෙනවා ඇතුළට යනකොට කියවනොත් දන්නේ නැහැ. මේ 1600 ගණන් වල පෘතුගීසි විසින් කෝණේශ්වරම් කෝවිල කඩාගෙන දාලා ඒක විනාශ කරා. දැන් මේ ඔයාලා දකින්නේ අලුතෙන් තියෙන ඒවා. දැන් මේ ඔක්කොගෙම තියෙන මේ බලන්න මේ සයින්ස් තියෙනවා මේ. එක මේ කියවන්න බෑ මේ භාෂාව ඔක්කොම ලතින් නැත්නම් පෘතුගීසි තියෙන්නේ. මේ දන්න අය ඉන්නවනම් අපි මේක දැම්මොත් ඔයාලා ට්‍රාන්ස්ලේට් කරන්න දන්නවනම් කරන කෙනෙක් මේකට අපිට සහයෝගය දෙන්න මේක ට්‍රාන්ස්ලේට් කරන්න අපි උත්සාහ කරනවා තියෙන AI තාක්ෂණය. මේවත් මොන හරි වැදගත්කමක් තියෙන මේ කියන දේවල් වල. මෙතනත් තව තියෙනවා ස්කල් ඇන්ඩ් බෝන්ස් තියෙන එක හැමතැනම නෑ අර මැදේ කියලා නේද? එක්ක කැඩිලා එක මෙතනත් තියෙනවා. මේක මේ මෑතක තමයි මේ ප්‍රසංස්කරණය කරලා තියෙන්නේ. නැත්තම් කැඩිලා මේ නෝසලා දෙක. ලතින් මෙහෙරත් යන්න පුළුවන් ඉස්සර හොය යන්න තිබ්බ නෑ. ඉතින් යන්න පුළුවන් ඉස්සර මේ මොකක් කරේ ඇති නේද? ඒක බලමු තව තියෙනවා මේ සහන් කිහිපයක් මම හිතන්නේ. මම කලින් මේ ප්‍රසන්ස් කරන එක ලැබෙන මේ විදිහට මේ යන්න පුළුවන් නිර්මාණ කළ විදිහට නෑ. I don't know. Strange word. I think it's a cat or people. This is
දැන් එක කල්වරපු ඉස්සරම ඉංග්‍රීසියෙන් ඒකත් කරන් අපි රට කරන නේද මේ අනේ ගම්මයක් හරි කරපු තැනක් නෑ එතනක් තියෙන වල වතුර වල දින්දක් යන්න බැහැ මොකද මෙතනින් හරියට යන්න ගන්න අපිට දෙනවා මේ විශේෂ කාරණා ටිකක් කතා කරන්න. ඒ කාරණා අපිට වගේම අපේ රටේ මේ ඉතිහාසය ගවේෂණය කරන කට්ටියට එතකොට මේ දහම හොයාගෙන යන අයට ගොඩක් වටිනවා. අන්න ඒකයි අපිට හිතුනේ මේ දේවල් ගැන කතා කරන්න. ඉතින් පැත්තේ ඉන්නවා මේ ඉතින් අද අතරම මේ සංචාරයක් නිම කරලා එන ගම අපි නම් වශයෙන් හඳුන ගන්න ඕනේ නැහැ අපි වැඩසටහන් බලනවා ඔයාලා දන්නවා කවුද කියලා. හරි ඉතින් අපි මුලින්ම මේ අපි කතාවට බහිමු. කතාව තමයි දැන් අපි අපේ රටේ තැන් වලට යනකොට ඒ තැන් වලින් ගොඩක් මුදල් එකතු කරනවා. ඒ කියන්නේ මුදල් එකතු කරන ටිකට් වලට තමයි අපිට ඒ තැන් වලට යන්න පුළුවන් වෙන්නේ. හරි කමක් නැහැ. ඒක ටිකට් එකක් දීලා මුදලක් අය කරන එක මගේ හැටියට මම දන්න විදිහට කමක් නැහැ. හැබැයි ඒක කමක් නැති වුණත් පොඩි කාරණා ටිකක් තියෙනවා කතා කරන්න. දැන් ඒ දේවල් ඒ ආයතන වලින් මේ නඩත්තු වෙන්න බෑ. නැත්නම් ඒ ආයතන දාගෙන වැඩක් නැහැනේ. ඒකට මේ මුදල් ඒ ආයතන වලට යොදගෙන ඒව නඩත්තු කරාට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මුදල් එකතු කරලා ඒ තැන් අපිරිසිදු වෙනවා නම්. ඉතින් මේ ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් අපිත් එක්ක ඉන්නවා මේ චාරක අයියා ඉන්නවා. චාරක අතර මේ මම කිව්ව කතාවත් එක අයියට මේ කියන්න දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මල්ලි කිව්වනේ මේ ටිකට් ගත්තට කමක් නැහැ කියලා. ඔව් මගේ හැටියට මම ඒක කිව්වේ අර මොකද්ද මේ එතන නැවත ඒ කියන්නේ මොනවා හරි කියන්නේ මුදල් අය කරලා ඒවට යොදවනවා නම් කමක් නැහැ කියන එක. යොදවනවා කමක් නැහැ. හැබැයි මගේ මතේ නම් මල්ලි ස්වභාව ධර්මයේ තියෙන දේවල්නේ. ඔව්. ස්වභාව ධර්මයේ තියෙන දේවල් කාටවත් අයිති නැහැ. එහෙම ආයතනයකට කියලා අයිති කරගන්න බෑ. නමුත් ඒ ආයතනික රටාව තමයි මේ බටහිර රටාව. ඒකේ මේ පුරාවිද්‍යාව හෝ වාරි මාර්ග දෙපාර්තමේන්තුව හෝ කියලා තියෙනවා. මේ ඔක්කොම සුද්දාගේ ආණ්ඩුක්‍රමයේ ඇතුළත බිහි වෙච්ච දේවල්. ඔව්. අපේ රටේ සුද්දා එන්න කලින් මල්ලි තිබ්බේ මිනිස්සු කැලේ ගියා. ඔව්. සතාසිව්පාව මුණ ගැහුණා. සතාසිව්පාවගෙන් හානි සිද්ධ වුණා. ඒ සියලු දේම ස්වභාව ධර්මයනේ. එතකොට දැන් අපිට යන්න පුළුවන් ද අද රටේ පුරාවිද්‍යාවෙන් හෝ වාරි මාර්ගයෙන් තහනම් කරපු තැනකට යන්න පුළුවන්. යන්න බෑ. හරිද? හැබැයි ඒවා ස්වභාව ධර්ම. ඒගොල්ලන්ටවත් අයිති නෑ. ඒ ස්වභාව ධර්මයේ මේ අද හැබැයි අද තියෙනවා රක්ෂිත කියලා තියෙනවා. ඔව්. හරිද? තව ගොඩක් තියෙනවා. අපි තහනම් කලාප මේ දේවල් තියෙනවානේ. මේ ඔක්කොම සුද්දා එන්න කලින් තිබ්බේ නෑනේ. ඔව්. සුද්දා එන්න කලින් මේවා ආවට පස්සේ මේ දේවල් වැහුවේ. යමක් සංගවගෙන ඉන්නවා නම් රැකගෙන ඉන්නවා නම් යමක් මේ කොටු කරගෙන වට කරගෙන ඉන්නවා නම් කෙනෙකුට දකින්න බලන්නත් නැතුව එතන යම් දෙයක් තියෙනවා. ගැප් වෙලා. ඒ කියන්නේ යම් දෙයක් සංගවන්න උත්සාහ කරනවා. හරිද? දැන් මේවා අපි ගවේෂණය කරද්දී අපි දන්නවා මේ තැන්වල අපේ රටේ ඉතිහාසය තියෙනවා කියලා. හැබැයි බොහෝ මහ ජනතාව මේක දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔව්. ගන්නලා තියෙන බොරුවක්. ඒක එහෙම කරලා දැන් ඒකෙන් කියන්නේ මොකද්ද කියන්නකෝ. එතකොට ඒ කියන්නේ දැන් අපි ඒ කැලයකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැති කොහොම පහත් මිනිස්සු කොට්ටාසයක් විදිහට තමයි සිංහලයෝ දකින්නේ. ඔව්. හරිද? අපි කැලයකට ගිහිල්ලා ඒවා විනාශ කරයි. ඒවා නොකර ඒවා ඒ ස්වභාව ධර්මෙත් එක්ක ඉන්න නොදීපු හින්දා තමයි මේ නගරවල ජීවත් වෙලා මිනිස්සු දැන් ගිහිල්ලා ඒ වගේ අගේ දන්නේ නැතුව ඒව විනාශ කරන්නේ. දැන් පුරුදු වෙලා ඒ. හැබැයි නිකන් හිතන්න ස්වභාව ධර්මෙත් එක්ක පොඩි කාලේ ඉඳන් හැදිච්ච මිනිස්සෙක් ඒ දේ කරයි. අපි දන්නවනේ ගම්වල මිනිස්සු ඒ කාලේ ඉඳන් ජීවත් වෙච්ච ජීවන රටාව අනුව කොච්චර ස්වභාව ධර්මෙත් එක්ක මේ බද්ධ වෙලා මේ සම්බන්ධලා වැඩ කරාද කියලා. එතකොට නිකන් බලන්න තියෙන ඇල්ලක්. හරිද? නිකන් බලන්න තියෙන කැලාවක්. ස්වභාව ධර්මෙන් දීපු දේවල් බලන්න ඒවා ආරක්ෂා කරනවා කියලා හෝ රැක ගන්නවා කියලා හෝ ආයතනයක් දාලා ඔෆිස් එකක් දාලා ඒවට තනතුරු තාන්න මේ දේවල් දාලා අද මොකද්ද කරන්න මල්ලි ඒවා ඒක යපුම් මාර්ගයක් කරගෙන ඉන්නේ. ඒ ටිකට් එකක් අරගෙන එතන ඒ ටිකට් එක විකුණන්න කෙනෙක් ඉන්න බෑ. ඔව් ඔව්. ඒකට එයා ඒ ආයතනයේ සේවකයෙක්. එයා ජීවත් වෙන්නේ ඒකෙන්.
ඒතකොට එතනින් ඉහළට ගියාම ඔය ඉන්න උසස් තනතුරු නිලතල දාන්න ඔක්කොම ඒ සියලු දෙනාම මේ ස්වභාව ධර්මයෙන් තමයි යැපෙන්නේ. ස්වභාව ධර්මයේ යපුම් මාර්ගයක් කරන් ඉන්නේ තමන්ගේ පවුල නඩත්තු කරන්න, පරම්පරාව නඩත්තු කරන්න යපුම් මාර්ගයක් කරගෙන. එතකොට මල්ලි අපි මේ ස්වභාව ධර්මයේ දේවල් පාවිච්චි කරලා ඒවා කොටු කරලා වැඩ කරලා හැබැයි අනිත් මිනිස්සයාට ඒකෙන් යැපීමක් කියලා ඒකෙන් දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකේ විඳින්න තියෙන දේවත් විඳින්න දෙන්නේ නැහැ. ඒවා කොටු කරලා වැඩ කරලා වහලා තියෙනවා. දැන් අපි අර උදාහරණයක් විදිහට අනිත් එක අපි අර ප්‍රෝග්‍රෑම් එකක් අපි ඉදිරියේදී කරනවා මේ සම්බන්ධයෙන්. අපි ලංකාවේ රකින්නේ මොනවද ඇත්තටම? හරිද? ඒක කරන්න ඕන එකක්. කරන්න ඕන එකක්. ඇත්තටම රකින්නේ මොනවද කියලා. අපි රකින්නේ සුද්ධගේ දේ. අපේ සුද්ධගේ දේ රැකලා අපි විනාශ කරපු මිනිස්සුන්ගේ දේවල් රැකලා අපි අපේ දේවල් හංගලා වහලා ඒවා කැලේට අරලා තියෙනවා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේ අපේ මිනිස්සු විදිහටයි මේක දකින්න ඕනේ. තනතුරු තාන්නමාන විදිහට නෙවෙයි දකින්න ඕනේ. වෙල මේ ඔෆිස් එතකොට නිලතල විදිහට නෙවෙයි දකින්න ඕනේ. මේක මිනිස්සු අපේ මිනිස්සුන්ගේ නිදහසට අපි කොච්චර බාධා කරනවද කියන එක විදිහට දකින්න ඕනේ. මේක දකින්න නම් මල්ලි සත්‍ය පරම සත්‍ය දහම දකින්න ඕනේ. ඒක දැක්කොත් තමයි අපි කොච්චර අපෙත් එක්ක ඉන්න අනිත් මිනිස්සයාට කොච්චර අවඩ අසාධාරණ අපි කරනවද කියලා. මම උදාහරණයක් විදිහට කියන්නම්. මේක ගොඩක් මිනිස්සු දන්නේ නැහැ. මල්ලි ඊට පස්සේ කතා කරන්න. පොලිසියේ මිනිස්සෙක් ආර්මියේ මිනිස්සෙක් ඔය ඉන්න ෆෝසස් වල කෙනෙක් කර්මය රැස් කරගන්න විදිහ ඒගොල්ලෝ දන්නේ නැහැ නේද? ඒගොල්ලෝ ණය රැස් කරගන්න විදිහ. උදාහරණයක් අපි ගමු පොලිසිය. පොලිසිය කෙනෙක් කොච්චර ණයක් රැස් කරගන්නවද එයාගේ ජීවිත කාලය තුල පාරේ ඉඳලා යම් කෙනෙක් හැසිරෙන විදිහ බලලා යම් කෙනෙක් හරියට නීති රීති කටයුතු කරනවාද කියලා බලපුවාම ඒ පොලිසියේ ඉන්න කෙනාට ඒකට එරෙහිව කටයුතු කරන්න එපා. එයා වෛරයක් ගොඩනගා ගන්නවා. ඉතින් මේ විදිහට ජීවිත කාලෙම එයා කරන ජොබ් එකෙන් ඒගොල්ලෝ කොච්චර ණය රැස් කරගන්නවද? නේද? මේ අපේ රටේ මිනිස් මෙන්න මේකත් මල්ලි අර බටේර සුද්ධගේ සිස්ටම් එක මේ තව කෙනෙක් ජීවත් වෙන ජීවන රටාව අපි හිතන් ඉන්නේ අපේ මිනිස්සු මේ හරි පහත් හැසිරෙන්න දන්නේ නැති විදිහට තමයි සුද්ධ අපිව නම් කරලා ගියේ ඒ ජීවන රටාව තුල. අපේ අධ්‍යාත්මික ජීවත් වෙච්ච මිනිස්සු අපිව බොහොම මේ සමාජයේ ලෝකේ ජීවත් වෙන්න නැති පහත් මිනිස්සු ගණයකට දාලා තියෙනවා. ඒක හරිම වේදනයි මල්ලි මේ ඒක අපි මේ දහම තුලින් දකින්න ඕන දෙයක්. ඒ දහම තුලින් දැකලා මිසක් මේක තේරුම් ගන්න බෑ. ඒ හින්දා තමයි ගොඩක් අය මේ තමන්ගේ තනතුරු තාන්න මාන්න වඩලා දැන් බලන්න අපිට කොහෙවත් යන්න බෑනේ මල්ලි කැලේ. අපිට රාෂ්ට්‍රීයයට ගිහිල්ලා අපේ රටේ ඉතිහාසය ගවේෂණය කරන්න, අපේ රටේ දේවල් දැක බලා ගන්න, ගහකොළ මේක ස්වභාව සත්‍යය විඳින්න මේ දේවල් කරන්න බෑනේ මල්ලි අපිට. අපි මේ භූමියේ පුදුනේ අපිට අයිතියක් තියෙනවා ඒක. ඒ අයිතිය සිස්ටම් එකකට දාලා තියෙන්නේ. මේ දැන් මිනිස්සු ඇරෙන්න බල්ල පූසෝ කියන්නකෝ. බල්ල පූසෝ සතා සපවට ওই සිස්ටම් එක අදාළ නැහැ. හැබැයි ඒ ගති 31 තුල ඉන්න ජීවි කොට්ටාසය. ඔව්. අපේ මේ වැඩේ වෙලා තියෙන්නේ අපේ සරලව කිව්වොත් පඬිතකම වැඩි. අනිත් එක මල්ලි අපි මේ බුද්ධිමත් වෙලා ඒක ඇතුලේ පැසව දන්නේ නැහැ මේකෙන් කොහොමද හරියට වැඩ ගන්න. මේ අපිම අනිත් මේ අපිම මේ අපේ ජීවන රටාව තුළ වහල්ලු වෙලා අපි අනිත් අයට ඇත්තටම ගොඩාක් අඩත් ඉට්ටම් කරන ජීවන රටාවක තමයි ඉන්නේ මල්ලි. ඉතින් ඒක හැදෙන්න නම් දහම දැක ගන්න ඕනේ. ජාරකයි එතකොට හරි. කේන්ද්‍ර මල්ලි. මට මේ කේන්ද්‍ර මල්ලි දැනගන්න ඕනේ දැන් මේක දැන් චාරකයක දහම නිවැරදි දහම සමාජගත වුණොත් මේ දේ ඇත්තටම හරියනවා ඒක පැහැදිලිවම. එතකොට දැන් අපේ රටේ අධ්‍යාපනයක් තියෙනවනේ. අනේ අධ්‍යාපනය තුලින් දැන් මේකට දැන් මේවට මෙතන විස බීජනේ සම්පූර්ණව ගත්තොත් එහෙම බොරුව උගන්වන්නේ. ඒතර මේ යන විනාශයට අපිට ඇත්තට මේ ප්‍රශ්නෙට මේ අධ්‍යාපන තුලින් මොකක්ද දෙන්න තියෙන උත්තරයක් අධ්‍යාපනය තුලින්. දැන් මට මේක දහම ඇතුළව අධ්‍යාපන තුලින්. දැන් මේ ඕක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ මේ අධ්‍යාපන ක්‍රමයක් ඇයි මිනිස්සෙට අවශ්‍ය කියන කාරණාව ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. දැන් අද වෙද්දි මොකද්ද කරන්නේ? තව සිස්ටම් එකකට ඕන විදියට තමයි අපි මේ අපේ මනස ගොඩනගා ගන්න. නමුත් මේ සෝබාදාමේදී ඒක සිද්ධ වෙන්නේ ඒ විදියට නෙවෙයිනේ. ඔව්. මේ පැවැත්ම පවත්වා ගන්න අතිශය සරල විදියට. ඒ කියන්නේ ඕක හරියටම දහමෙන් දෙන්නේ කොහොමද? Tamanටත් අනුන්ටත් විශ්වයටත් යහපතක් වෙන දේ තමයි කරන්න කියන්නේ. හරිද? එතකොට දැන් ඔය මේ සාමාන්‍ය මේ පරිසරයේ ජීවත් වෙන්න මිනිසෙට අවශ්‍යතා ටික සපුරා ගන්න විවිධ කර්මාන්ත තියෙනවනේ. මේ හැමදේම අන්තිමට කරන්නේ කන්න බොන්න
මේ මූලික අවශ්‍යතා ටික අරමුණු කරගෙන තමයි. එතකොට ඒ දේවල් වල මූලික අධ්‍යාපනය දීලා. එතකොට මේ තියෙන අපේ කර්මාන්ත ටික ගැන උගන්වන්න ගත්තා නම් මේ ගාකොළ ගැන උගන්වන්න ගත්තා නම් ඉතින් ඊට වැඩිය තව මොන අධ්‍යාපනයක්ද? ඒ ඇතුලේ ඔක්කොම තියෙනවනේ. මේ ගණිතය පවා තියෙනවනේ. හැමදේම නේද? හැමදේම තියෙනවා. එතකොට මේක වෙලා තියෙන්නේ අපෙන් ඒ දේවල් අර ආධ්‍යාත්මයේ දුරස් වුණාට පස්සේ මිනිස්සුන්ට මේක කියව ගන්න බැරි වුණා. ඒ කියව ගන්න බැරි වුණාට පස්සේ අපේ මිනිස්සුන්ට අර ඒකනේ ඊට පස්සේ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඇයිවා එහෙම කතාවක් කියන්නේ? අර අපි කියන උදාහරණයකට මේ නියපොත්ත කඩලා බිම දාන්න එපා, රැයට කපන්න යන්න එපා කියලා. දැන් පස්සේ ආපු දැන් ඉන්න පරම්පරාව ප්‍රශ්න කර ඇයි එහෙම කියන්නේ? මොකද හේතුව? මට හේතුව කියන්නේ. හැබැයි ඒකට දෙන්න උත්තර දීපේ නැහැ ඒගොල්ලෝ ගාව. අරද පූසාරිගේ පූසා වගේ අපේ මිනිස්සු වැඩ කරේ මොකද්ද කරන්නේ? මොකටද කරන්නේ? ඇයි මේම කරන්නේ? මොකද මේක දහම තිබ්බේ නැහනේ. දැන් දහම මතු වුණා. දහම අහනවා. ඉතින් මිනිස්සු දැන් ප්‍රශ්න කරනවා. මේක තමයි වෙන්නේ. අන්න මෙන්න මේ ආපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ තියෙන කර්මාන්ත දිනු කරලා ඒකට ඒ තාක්ෂණික අවශ්‍ය සහාය තමයි දෙන්න ඕනේ. එතකොට වෙන්න ඕන ටික නිකම්ම වෙනවා. දහමත් එක්කම. දහම නැත්තම් කොහොමත් ඒක කරන්න බෑ. දහම අනිවාර්යයි. දහම තමයි පැවැත්මේ යථාර්ථය කියලා දෙන්නේ. දහමෙන් යන මිනිස්සෙක් මල්ලි මේ පරිසරයේ ස්වභාව ධර්මයට හානි කරන්නේ නැහැ, කොළ කැල්ලක් දාන්නේ නැහැ, බෝතලයක් දාන්නේ නැහැ, කොහෙටවත් ගිහිල්ලා. තව කෙනෙක්ට තියෙන නිදහසට බාධා කරන්නේ නැහැ, කැලෑවල් ඇස්සේ ලොකු ස්පීකර් අරන් ගිහිල්ලා ශබ්දබද්ද කරන්නේ නැහැ. මේ දහමත් එක්ක මල්ලි මේ අතරම පොලිසි ඔය නඩු කියන දේවල් ඔය කිසිදු ආයතනයක් අවශ්‍ය වෙන්නේ නැහැ දහමත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට. එයා දන්නවා මේ තමන්ටත් පරිසරයටත් අනිත් කෙනාටත් හානියක් නොවි ජීවත් වෙන්න.